Daevlogger 1. Hello guys, කොහොමද? සුබ දවසක් ඔයාලට. මගේ පළවෙනි vlog එකට ඔයාලා හැමෝම පිළිගන්නවා. මගේ channel එක subscribe කරන්න. ඉතින් සතිය දවස් 6ක්ම වැඩ කරලා අද නිවාඩු දවස අපි පොඩ්ඩක් එළියට යන්න හිතුවා. යන්න කොහෙද කියලා කල්පනා කරා ළඟපාත දුර යන්නත් බෑ. අපි අප වෙන්නත් ඕනේ. හෙට වැඩ නිසා ඉතින් ළඟම තිබ්බේ පාක් එක අපි එතනට තමයි ගියේ. අව්වත් තිබ්බ සැරටම ඒත් අව්වත් එක්ක ආවේ තද සීතලක්. ඉතින් ගමනට සෙට් උනේ අපේ ගයිනි අක්කයි චමතුයි. ඔයාලට මේ පේන වැව දැන් සති දෙකකට කලින් හිම වලින් මිදිලා තිබ්බේ තනිකර අයිස් තට්ටුවක් විදිහට. දැන් ඉතින් සමයක පටන් ගන්න නිසා හිම දිය වෙමින් යනවා. ඒ දියවෙමින් යන ටයිම් එකත් හරිම ලස්සනයි. ඉතින් අපි පොඩ්ඩක් මේ විදිහට වටපිටාව අසිරිය නැරඹුවා. ඇත්තටම හිතට මාර නිදහසක් තියෙන මේ වගේ එළියට ආවහම. දවස් 6ක් වැඩ කරනවා. ඉතින් මේ වගේ එළියට ආවම මාරම නිදහස්. මේ පාක් එකට කියන්නේ නෝවා පාක් කියලා. මේක තියෙන්නේ බ්‍රසෝ වල සචලි කියන සිටි එකේ. ඉතින් අද රුමේනියන් කට්ටියත් ගොඩක් ඇවිල්ලා හිටියා මේ පාක් එකට. ඒගොල්ලන්ගේ දවස නිදහසේ ගත කරන්න. මෙන්න මේ හරියෙන් යද්දි මට ලංකාව මතක් වුණා. ඔයගොල්ලන්ටත් මතක් වෙනවා ඇති ලංකාවේ කොහෙද කියලා. ගෝල් ෆේස් එකෙත් මේ වගේ කෑම තියෙනවානේ. ඉතින් මට ඒ තැන මතක් වුණා. ඉතින් අපිත් පොඩ්ඩක් ඇවිදලා බැලුවා මොනවද තියෙන කෑම කියලා. කෑම තිබ්බට අපි දන්නේ මොනවද රහ මොනවගේද රහ මොනවද තියෙන්නේ මොනවද දාන්නේ කියලා. ඉතින් අපි Google Translate බලලා කොහොම හරි අපිත් අයිටම් එකක් ඕඩර් කරා. මේ තියෙන්නේ එක හදන විදිහ. මේක පීස එකක් වගේ පීස එකක් නෙමෙයි. පීස එකක් වගේ රොටියක් දාලා එකට චීස් දානවා. ඊට පස්සේ හැම් දානවා. ඔහොමම තව පොඩි අයිටම් වගේක් දාලා තමයි මේක අපිට දුන්නේ. මේ තියෙන්නේ ෆයිනල් පීස එකක් නෙවෙයි. පීස එකක් කියලා කියමු. ඉතින් අපි මේකත් අරගෙන ගියා. මෙතන මෙහා පැත්තේ තියෙනවා වාඩි වෙලා කන්න පුළුවන් තැන්. ඉතින් අපි එතනට ගියා. ඉතින් අපි රසයි කිය කෑවා. ඇත්තටම ලංකාවේ තරම් රස නැහැ. ඒත් කෑවා. අපිට මේක සම්පූර්ණ එකම කන්න බැරි වුණා. කෑලි 2යි 3යි කෑවේ. මෙන්න මේ හරියෙන් යද්දී මට තව තැනක් මතක් වුණා ලංකාවේ. කතරගම ගියා වගේ. ඇත්තටම කතරගම ගියා වගේ ඒ වගේ මේක තනිකර තිබ්බේ ස්වීට් අයිටම්ස්. ඉතින් කෑම කාලා අපි එහෙමම කන්දුරට ආවා. රුමේනියන් ළමයි සෙල්ලම් කරනවා. ඔයගලන්ට පේනවා ඇති. හරිම ලස්සනයි. බලන්න මේ ළමයි පොඩ්ඩක්වත් බය නැහැ. මේ හිම කන්දේ උඩ ඉඳලා ලිස්සලා යන විදිය ඔය අම්බෝ. ඒ ළමයි ඒවට පුරුදු වෙලා තියෙන්නේ.